හෙලෝ චෙස් ෆෑන්ස් මේ පසල්ලගේ මේ පිස් පලේස්මෙන්ට් එකට අදාළව බ්ලැක්ට තමා ටර්න් එක තියේ බ්ලැක්ට ඩ්‍රෝ කරන්න තමා තිය චෙස් ගේම් එක ඩ්‍රෝවෙන ක්‍රම පහක් තිය ඒ පහින් තුන මේ පසල් එකට අදාළ එකක් තමයි ඩෙඩ් පොසිෂන්යක් හැදෙනයෝ ඩෙඩ් පොසිෂන හැදෙන්න ක්‍රම දෙකක් ති එකක් තමයි ඉත්තු තියෙන විදිිය හින්දා කාටවත් චෙක්මේට් කරගන්න බැරිවෙන්න පුළුව තව විදියක් තමයි චෙක්මේට් කරගන්න බෝඩ් එකේවත් ඉත්තෝ නැතිවෙන්න හුණේ දැ මේ වෙලාවේ වයිට්ට එහෙම ඉත්තෙක් ඉන්න තාම පෝන් කෙන හැබැයියට ප්‍රමෝෂන් ෑන්ටේරීලා කුයින් කෙනෙක් හරි රුක් කෙනෙක් හරි වෙන්න පුළුව ඒ හින්දා නිකං හරි බ්ලක් ගිහිල්ලා ඔය පෝන පපාගත්තුත් ඩෙඩ් පෝෂන්න හැද එතකට අපි රෝ එකක් අම්බ වෙලා දෙවනි විදි තමයි 3-4 රෙපිටිෂන් එකින් රෝවෙන්න පුළුව ඒ කියන්නේ එකම චෙස් පොසිෂන් එක තුම් පාරක් රිපීට්ටුණු ඒක 3-4 රෙපිටිෂන් කියල තමා කියෙන් තුර මේ පොසිෂන් එකට පිස් පලේස්මන්ට් එකත් ඒ වෙලා විදි කාටද ටර්නය තියෙන කියන බලපාන එතොට ඒ විදිර කුම්පාරක් රිපීට්ටුන 3-4 රෙපිටිෂන් විදියට ඩෝයක් කම්බේ තුන්වැනි විදිය තමයි ස්ටේල් මේට් විදියට ඩ්‍රෝවෙන එක ඒ අපි මේ ගේම ඇදගෙන අද්දී අපට හම්බවෙන් වයිට්ට වැඩිපුර පෝන් දෙනෙක්කින්න හින්ද වයිට්ට අදින පුළුවන් මූස් ගොඩක් තිය හැබැ මේ හැම මූවයක්ම මේ වීඩියෝය කව කරන්න බෑ ඒ හින්ද අපි මෙන්න මෙම දෙයක් කිතාගන්න ඔය බ්ලක්කින් ගිල්ලා වයිට් පෝන කොමරි කපාගත්තු ඩෙඩ් පොසිෂන්නක් හැදලා ඩ්‍රෝවෙනවානේ ඒ හින්දා අපි හිතනව වෙන්න මෙහෙම දෙයක් වයිට් හැමලෑම අදින්නේ ඔය පෝර්න ප්‍රොටෙක්් කරගෙන කියල තම හිතන්න දැන් අපි බලු වයිට මනාදනේ ගේම ඇතුළ කරන්න තින් එයට කරන්න තින්න ඔය පෝර්න කොමයි ප්‍රමෝට් කරගන්නවෙන් තර පෝන්ට යන්න තියෙන කොටුවනවලා E7 E8 කෙන කොටු එතකොට වයිට්ට ඕනේ මෙන E7 E8 කෙන කොටු දෙයක් බලාගෙන මේ පෝන් දෙයක් බලාගෙනින් අන්න ඒවගේ කොටු තියන්න මෙන්න මේ F7 සහ D7 කියන කොටු දෙක එතකොට වයිට් ඔය කොටු දෙ එක්කටාරි ගියෝ වයිට් දිනනු ඒ හින්දා බ්ලක් විදිර අපිට කරන්න තියන්නේ ඔය කොටු දෙකට වයිට්ට යන්න නොදී බලාගන්න එත තව ඇදගත් දෙයක් තමයි අපි මේ පොසිෂන් එක ඩ්‍රෝ කියලා දන්න ඒ කියන්නේ මේ විදිර ඉත්තු තිබිලා බ්ලක්ට ටර්න එක තිබොත් ඩ්‍රෝ කියලා දන්න ඊළඟට අපට මෙන්න මෙම දෙයක් ඕකෙන්ම කියන්න හුල් ඔය විදිරෙනමේ ඔය වයිට්කින් D6 වල ඉඳලා බ්ලක්ට ටර්න එක තිබොත් ඒකත් ඩ්‍රෝ එකක් කියලා කියන්න පුළුව මොකද මේ පොසිෂන් එකටයක් සමමිතිකහින් නිකං හරි මේ වෙලා වයිට්ටනන් ටර්න එක තියෙන්නේ පයිට්ට පුළුවන් මෙහෙම ඇදලා බ්ලක්ට කියන්න D7 වලට යන්නකි දැන් වයිට්ට හම්බෙනවා F7 කියන කොට ඉතින් ඔය හේතු ඉන්ද තමයි මේ වෙලා විදි කාඩද ටර්න් එක තියෙන කියන එක වැදාව පසල්ලගේ හැටියට මේ වෙලා ටර්න එක තියෙන බ්ලක්ට මේ වෙලා බ්ලක්ට තියෙන එකම හොඳ මූුව එක තමයි F8 කියන කොටොඩා දිනේ මේ වෙලා නිකං හරි වයිට් E7 නැද්ද බ්ලක්ට පුළුවන් E8ටල්ට ගිහිල්ලා වයිට්ට කියන්න දැන්වා මේ පෝන ප්‍රොටෙක් කරේ නැතිවුණොත් ම මේ පෝන කපනා ඒ හින්දා ඔයාට සිද්ධ වෙන මේ පෝන ප්‍රොටෙක් කරන්න E6 කියන කොටුවට එන්න කිය හැබැයි මෙන්න මේ වගේ අවස්ථාවක් තම අපි කියන්නේ ස්ටේල් මේට් එකක් කිය කින් චෙක්කලා නැතුව තියෙද්දි තමන්ට ලීගල් මූස් තිබ්බ නැතිවුණ ඒකට අපි කියනවා ස්ටේල් මේට් කියලා ලීගල් මූස් කිව්වම ඒ වෙලා පෝන් කෙනෙක් හිටියන පෝන්ගේ මූවත් ගණන් ගන්න හරි දැන් එතුට මේ අවස්ථාව ස්ටේල් මේට් වෙනවා නිකං හරි වයිට් පෝන්ම ඉස්සරට ඇදී ඔහොම ඉදදි වයිට් නිකං හරි F5වලට ඇද්දොත් එහෙම අපිට පුළුවන් E7වලට අදී දැන් මේ වෙලා විදි වයිට් මේ පෝර්න ප්‍රොටෙක්් කරන්න තියෙන එකම කොටුව තමයි E5 කියන කොටු දැන් අපිට පුළුවන් බය නැතුව E8වලට අදී බොකද වයිට් නිකං හරි F6 හරි D6 වලට හරි ඇද්දොත් අපි දන්නවා ඒක ඩ්‍රෝ එකක් කියන මොකද අපිට ස්ටාර්ටිං පෝෂන් එක අපේ පසල්ලේ මුලදිම හම්බුනේ මේ F6 කියන තැන ඉද්දි ඩ්‍රෝ වෙනවා කියන එක අන්න ඒ දත්තය දන්න හින්දා අපට කියන්න පුළුවන් මේ වෙලාවේ
වයිට් F6 හරි D6 හරි ඇදලා වැඩක් නැහැ කියලා. හරි. නිකන් හරි හිතන්නකෝ වයිට් D5 වලට ඇද්ද කියලා. අපිට ආයෙත් පුළුවන් E7 වලට යන්න. දැන් මොකද වෙන්නේ? දැන් වයිට් සිද්ධ වෙනවා. ආයෙත් මේ පෝන ප්‍රොටෙක්ට් කරන්න. E5 වලට එන්න. ওই විදිහට ගත්තම වයිට් මෙහෙම ඇදලා F6 ඉඳලා F5 අදින එක වයිට් හරියන්නේ නැහැ. නිකන් හරි හිතන්නකෝ මේ වෙලාවේ වයිට් අදිනවා E5 අපි අදිනවා E7. දැන් වයිට් අදිනවා F5. දැන් මොකද වෙන්නේ? අපිට පුළුවන් අපිට තේරෙන විදිහට මෙන්න මේ කොටුව අල්ලගන්න. F8 වලට හරි E8 වලට හරි අදින්න. බලමු F8 වල ඇද්දොත් මොකද වෙන්නේ කියලා. දැන් වයිට් එනවා අපේ ඉස්සරහට. දැන් මොකද වෙන්නේ? G8 කියන කොටුවට හරි E8 කියන කොටුවට හරි අපිට යන්න වෙනවා මේ F7 කියන කොටුව බේරගන්න. නිකන් හරි G8 වලට ගියොත් නිකම්ම වයිට් ප්‍රොමෝට් කරන්න පුළුවන් වෙයි. ඒ හින්දා අපිට සිද්ධ වෙනවා E8 වලට යන්න. හැබැයි එහෙමයි කියලා අපිට වාසියක් වෙනවද කියලා අපි බලමු. දැන් මේ තියෙන්නේ කලින් පසල් එකේ පටන් ගත්ත විදියමනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වෙලාවේ ටර්න් එක තියෙන්නේ වයිට්. ඉතින් අපි කතා කරා වගේ වයිට් මේ වෙලාවේ ටර්න් එක තිබ්බොත් වයිට් දිනනවා. ඒ කියන්නේ අපි අදපු එක මූව් එකක් හරි නෑ. ඒක තමයි මේ F8 වලට ඇද්ද මූව් එක. අපි නිකන් හරි E8 වලට ඇදලා තිබ්බනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ F6 වලට ඇද්දා කියලා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අපිට අර පීස් ප්ලේස්මන්ට් එකටම අපිට ටර්න් එක හම්බ වෙනවා. අපි බලමු ඊළඟට ප්‍රතිබ්බ ඔප්ෂන්. අපිට පුළුවන්කම තිබ්බා E8 වලට අදින්න. ඇත්තට මේ E8 වලට අදින එක ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මොකද මේ වෙලාවේ එයා F6 හරි D6 හරි ඇද්දොත් අපිට පුළුවන් ඩ්‍රෝ කියලා කියන්න. මොකද පසල් එක පටන් ගනිද්දි තිබේ පොසිෂන් එක. නිකන් හරි එයා පැත්තකට ඇද්දොත් අපිට පුළුවන් මේ පෝන කපන්න එන මුවාවෙන් එයාව E5 වලට ගෙන්න ගන්න. ওই විදිහට මේ පොසිෂන් එක රිපීට් කරවන්න අපිට පුළුවන්. ඉතින් ওই විදිහට තමයි Black King White King දිනන්න යන ගේම් එක සේව් කරගෙන ඩ්‍රෝ එකක් කරගන්න.